ඔයාලා කලින් දැක්කේ මේ ඒ පාරේ තියෙන ලස්සන. ඉතින් අද මොරහ කන්දත් ඇත්තටම ලස්සනයි. මේ මොරහ කන්ද view point එක. ඉතින් අපි මේ හෙට්ටි පොළ යන ගමන් ඉන්නේ. කියන්නේ ගෙදර යන ගමන් ඉන්නේ අත්ම කිව්වොත්. මේ පැත්තේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. අපි ගිහිල්ලා බලමු. වාස්කෝමේ යන්නේ දාන ඉන්නවා. යන්න පුළුවන් වුණොත් වාස්කෝමේත් යන්න. තව ඉස්සරහට ලස්සන තැන් ගොඩක් තියෙනවා. මම ඒ ටික පෙන්නන්න. ඇත්තටම මාරම ලස්සන පාරක්. ඔයාලත් එනවනම් මේ සුන්දරත්වයේ විඳලා යන්න එන්න. ජලාශය මේ වන්දෝරුට ඇරපුවාම මේ මෙතන පාරත් එක්ක ගලවන ගිහිල්ලා තියෙනවා. ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ගලවන ගිහිල්ලා තියෙනවා. මට පේන විදිහට මේ වංගංග මේ එයාට අයිති ප්‍රමාණයෙන් අරන් තියෙනවා. මාර විදිහට මේ ගිහිල්ලා තියෙනවා. මේවා තිබ්බේ කොහොමද? ඉතින් මොරහ කන්දේ ඉඳලා හෙට්ටිපොළ පැත්තට යන්න තිබ්බ කෙටිම පාරට වෙලා තියෙන දේ තමයි මේ අද තත්ත්වය. ඉතින් මොරහ කන්ද ඩෑම් එකේ වන්දොරට අරපුවාම මේ පාර කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද අපිට යන්න වෙන්නේ මොරහ කන්ද ඉඳලා ඇලහැරට දාලා. ඉතින් ගමු කියන්නේ මොරහ කන්ද ජලාශය හැදුවට පස්සේ ගඟේ ගමන් මාර්ගය වෙනස් වුණා කියලා. ඉතින් මට පේන විදිහට එයා ගමන් මාර්ගේ එයා විසින්ම හදාගෙන තියෙනවා. මේවා හදන්න කොච්චර දවසක් යයිද දන්නේ නැහැ බා. ඉතින් ඔය දකුණු පැත්තෙන් තියෙන්නේ ඇලහැර මින්නේරිය යෝධ ඇල. ඉතින් මහතෙරුන් රජතුමා විසින් තමයි මේක කරා කියලා සැලකෙන්නේ. ඉතින් පුරාණ වාර ඉංජිනේරු විද්‍යාවේ අතිශය විශේෂ නිර්මාණයක් ලෙස සැලකෙනවා. මොකද අඩු ආනතයකින් වැඩි දුරක් මේක මේ විහිදී ගොස් තිබෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 87ක් වගේ දුරක් ඇලහැර වැවේ ඉඳලා මින්නේරිය වැවටෙනකන් තියෙනවා. ඉතින් ඔයාලා නාවල හෙට්ටිපොළ පාරේ යනවා නම් බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මොරහ කන්ද view point එක, මොරහ කන්ද ඩෑම් එක, ඒ වගේම යන පාරේ අලිත් සෙට් වෙනවා. ඉතින් ඊට අමතරව ඇලහැර මුණ, ඇලහැර ඇල වගේම සුන්දර ගම්මානයක් වෙන ගිරිතලේ ගම්මානයටත් ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපි පල්ලෙම පාස් කරාම කිරියම්ම උල්පත වගේම කළුගඟ ජලාශය බලන්න පුළුවන්.
කරලා හදලා තියෙන නිපොන් පාලම. ඉතින් මේක ටිකක් ප්‍රසිද්ධ පාලමක්. ඉතින් ගමේ තියෙන තවත් සුන්දර ස්ථානයක් නිපොන් පාලම කියන්නේ. ඉතින් අපි හැමදාම මේ මෙතන පල්ලයට බහැලා කියලා තමයි යන්නේ. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මේ එනවා නම් මේ පේනවනේ. පොලිතින් හැමතැනම දාලා මේ හැමතැනම දාලා තියෙනවා. මේ පොලිතින් කෑල්ලක්වත් විසි කරන්නේ නැතුව පරිසරයට විසි කරන්නේ නැතුව නිසි ලෙස බැහැර කරලා ඉතින් මේ පැති වලට එන්න අපරාධ ලස්සන පරිසරය විනාශ වෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ අලි වැටක් තියෙනවා. එහා පැත්තේ ගමට ගොඩ වෙනවට තමයි මේක ගහලා තියෙන්නේ. මේ කෑල්ලේ මේ අලි එහා මෙහා යනවා. මේ ගඟෙත් මේ සමහර වෙලාවට පීනනවා අලි ටික. එහා මෙහා මේ පාර ගැන කිව්වොත් පිල්ගොම ඉඳලා කියන්නේ දඹුල්ල මයයන් ගැන ප්‍රධාන පාර විදියටත් පාවිච්චි කරනවා. ඒ වගේම දෙයත ගණ්ඩි පැත්තට යන්න පුළුවන් මේ පැත්තට ගියොත්. ඉතින් මේ පැත්ත තමයි මේ විල්ගොම පැත්ත. ඉතින් ඔයාලා නිපොන් මේ පාර යනවා නම් මෙතන බහැලා බල්ලා යන්න. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ගියා වගේ. මේ අපි අර පැත්තේ අමාරු පැත්තෙන් ගියේ මේ පැත්තෙන් තේසින් යන්න පුළුවන්. ඉතින් පල්ලෙහාට ගිහිල්ලත් බලන්න. මේක මේ කියන වගේ මේ පැත්තේ ඉස්සෙල්ලාම පාලම හදලා අර පැත්තේ කොරට යනකන් තල්ලු කිරීමක් කරලා තියෙන්නේ. ඇත්තටම මේ මහවැලි ගඟ කොච්චර ලොකුද නේ? කොච්චර වතුර පාරක් යන්න ඇද්ද? ඉතින් අර පැත්තේ පේනවා ඔයාලට යහන් ගල තියෙනවා. ඊට පස්සේ ඔය තියෙන්නේ මේ නුවර පැත්තේ කඳු ටික. ආවලට පේනවා ඉතින් අර නායකීව කැලලක් පේනවා සමහර විට. මේ මට නම් චුට්ටක් පේන්නේ. මම zoom එකක් දාන්න පුළුවන් නම් zoom එකක් දාන්න. මේ ඔය යංගල අර පල්ලෙහා කැලේ තමයි නායකීලා තිබ්බේ. This village, where time stands still, simple dreams and silent skies live forever in my heart. This village, my beginning, my home. No matter how far I roam, my heart returns alone.